මම කැමති ප්‍රියංකට පොඩ්ඩක් මතක් කරනවා නිතරම දිගෙන් දිගටම කතා කරා මේ මෙවර ඇඩ්වාන්ස් ලෙවල් වාඩි වෙන ළමයින් ගැන. ඒ සම්බන්ධයෙන් දැන් මොකද්ද වර්තමාන තත්ත්වය? ඔව් කරුණු කීපයක් නිසා මම කතා කරේ ඔගේ. දත්ත ටික තමයි එකක් පළවෙනි වතාවට විභාගයට පෙනී ඉන්න උසස් පෙළ. ඔව්. මේ දරුවන්ගේ විෂය නිර්දේශය ආවරණය කරන්න කාලය මදි. මාස 21ක් වගේ මේ පාර තිබෙන්නේ. ඔව්. මේ විභාගේ පවත්වන දිනයත් එක්ක ඉස්සරට වඩා වැඩි කාලයක් තිබුණා. ඒ කියන්නේ නියමිත කාලයක් නැහැ. දෙවෙනි පාර්ට් තුන්වෙනි පාර්ට් ලියන ළමයි මාර්තු 30ක රිසල්ට්ස් ආව අගෝස්තු මාසේ විභාගේ තියෙනවා මාස 4යි. එතකොට ඒක පාඩුයි. ඒ ළමයින්ට සූදානම් වෙන්න වෙලාව නැහැ. මට මතක් වෙනවාද මම සූදානම් වෙච්ච. ඒත් අපිට අවුරුද්දක කාලයක් තිබුණානේ. ඒත් අපි රිවිෂන් ගිහිල්ලා ආපහු පේපර්ස් කරලා වැඩිපුර පොත් අරගෙන ඒවල අභ්‍යාස කරලා ප්‍රැක්ටිස් එකක් next A levels exam එක කියන්නේ ප්‍රැක්ටිස් එක. ඊළඟට තුන්වෙනි එක තමයි එක්සෑම් සබ්ජෙක්ට් චේන්ජ් කරන අය. දැන් සමහරු බයොලොජි කර ඉඳලා ඇග්‍රි වලට යනවා. සමහරු මැත්ස් කර ඉඳලා ආර්ට්ස් වලට යනවා. එතකොට ඒගොල්ලන්ට එහෙම වෙච්ච අය ඉන්නවා. එහෙම කළා යුනිවර්සිටි ගියපුවාත්. එතකොට ඒගොල්ලන්ට මදිනේ සබ්ජෙක්ට් එක චේන්ජ් කරන්න. මාස 4ක්. 3යි ප්‍රශ්න. හතරවෙනි ප්‍රශ්නේ තමයි මේ දිට්වා එක. දිට්වා එකෙන් ලංකාවේ පහෙන් එකක් නාය ගියා. එතකොට ඒකේ පෙර අනුතුරු ඇඟවීම් කරන්න බැරි වුණේ මේ ආණ්ඩුවේ වරදි. ආණ්ඩුවට තොරතුරු තියෙද්දි. ඒ වද වෙච්ච පරීක්ෂණ කෝවද? කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියපුවා පිටරටයි කියපුවා. ඒ හවු නැහැනේ කෝ කැපටු වාර්තා දැන්. පහෙන් එකක් නාය ගියා. ආණ්ඩුවට කියන්න බැරි වුණා. දරුවන්ට පොත්පත් නැති වුණා. නෝට්ස් නැති වුණා. එතකොට ඒ ළමයින්ට විශේෂ අසාධාරණයක් කඳුකර ප්‍රදේශයේ ළමයින්ට වුණා. ඒගොල්ලන්ට නෝට්ස් නැහැ. විභාගෙ ලියන්න. තාමත් ඉන්නේ සමහරු මේ කඳවුරු වල. එතකොට ඒ හතරයි. ඒ හතරට අමතරව පස්වෙනි එක මේකෙන් විශාලම පාඩුව උනේ මම දකින විදිහට සිංහල බෞද්ධ දරුවන්. මොකද උත්සව සමයාව සිංහල අවුරුද්ද අප්‍රේල් මාසේ, මැයි මාසේ සම්මංගල්‍යාව, ජූනි පොසොන් එක එනවා, ජුලයි ඇසළ. මේ හතරම සිංහල බෞද්ධයින්ගේ ප්‍රධානම ඉවෙන්ට්ස් හතර තියෙන්නේ මේ මාස හතරේ. එතකොට මේක නත්තල් මාසයකට අදාළව වුණත් මම කතෝලික දරුවන්ට අසාධාරණයක් කියලා කියනවා. මොකද නත්තලත් උත්සවයක්. මංගල. එතකොට මේ අස්සේ සිංහල බෞද්ධ දරුවන්ට පරිසරය ගෙවල් වල තත්වය ඒකත් එක්ක අධ්‍යාපනය නිරත වෙන්න තියෙන කාලය තවත් දල කාලේ අර මුහූර්ත කාලේ අඩුයි. ඇත්ත කාලේ අඩුයි. එතකොට මේ සියල්ලමත් එක මේක පොඩ්ඩක් කාල දාලා දෙන්න කියලා කිව්වා. අගමැතිනිය කිව්ව සිස්ටම් වලනවා මේ රටේ පොදු ජනතාවගේ ආණ්ඩුව කියලායි මේ ආණ්ඩුවපත් උනේ. ආණ්ඩු කුමාර මැතිතුමා කිව්වේ අපි ගොවියම්ම අප්පගේ ළමයි කියලා. මහින්ද ජයසිංහලේ දවස්වල පාරේ අරගල කරේ දරුවා මේ දුප්පත් දරුවගේ අධ්‍යාපනය වෙනුවෙන් කියලා. හැබැයි එකෙක් මේක ඇහුවද? එකෙක් ඇහුවද? එක්කෙනෙක් ඇහුවේ නැහැ. එක්කෙනෙක් ඇහුවා. දරුවෝ අපිට කතා කරලා දාව මැසේජ් දැනුත් තියෙනවා. කතා කරලා කෝල් කරලා අපිට ඇඬන්නේ දරුවෝ ආණ්ඩුව කන් නොදෙන නිසා. සමහර ළමයි යවපු ලියුම් අමාත්‍යාංශයට මා ළඟ තියෙනවා දැන්. අමාත්‍යාංශයට ලියපු ලියුම් මිටි ගණන් ඒවා මට දාලා තියෙනවා. මෙන්න මේවා අපි යවුවා. අපිට මීට්නයක්වත් දුන්නේ නැහැ කියලා. මම අද කියන්නේ මේ දරුවන්ගේ උසස් පෙළ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීම මේ දරුවෝ මතක තියාගන්න. ඔබත් ආලිමාවේ පෝස්ට් ෂෙයා කරන්නේ. ඔබේ දෙමව්පියකට ඡන්ද දෙන්නේ නැහැ. දැන් ඔබ කියන දේ ඇහුවද? ඇහුවේ නැහැ. ඔබලට තියෙන ජනතා පරමාධිපත්‍යයක් මේ කරපු අසාධාරණ මතක තියාගන්න. අනිවාර්යයෙන් මමත් ඒක නම් කියනවා. මේ රටේ කන්දිය යුතු ප්‍රශ්නයක්. අනිවාර්යයෙන්. මේක දේශපාලන ප්‍රශ්නයක්. මොකද මේ පරිපාලන තීන්දුව ගැනීමේ හැකියාව ආණ්ඩුවට තියෙනවා. අමාත්‍යාංශයට තියෙනවා. අපි ගනුදෙනු බේර ගන්න ඕනේ දේශපාලඥයත් එක්කනේ. දේශපාලඥයත් ගනුදෙනු තියෙන. දේශපාලන ප්‍රශ්නයක් දේශපාලන පක්ෂයක් විදිහට මේකට තීරණයක් ගන්න ඕන ජනතා විමුක්ති පෙරමුණ. මේගොල්ලෝ ළමයින්ගේ අධ්‍යාපනයේ දැන් මේ විනාශ කරා වගේම මේගොල්ලෝ 80 දශකේ ඒ විදිහටම දවල පත්‍රිකාවට විරුද්ධව රූපාලට බැස්සලා දේශපාලන අරමුණක් ගන්න භාවිතා කරා රෝහණ විජේවීර මහත්මයාගේ දේශපාලන මණ්ඩලයට බලය ගන්න උත්සාහ කරා ශිෂ්‍යෝ පාවිච්චි කළා. පාසල් ශිෂ්‍යෝ ඔබේ වයසේම උසස් පෙළ දරුවන්ට කියන්නේ ඔබේ වයසේ ශිෂ්‍යෝ. දරුවෙකුට දේශපාලන තීන්දුව ගන්න මොලේ වර්ධනය වෙලා නැහැ. ඒතර අවුරුදු 16 17 ළමයි 80 අවසාන විශ්වවිද්‍යාල ළමයි විතරක් නෙවෙයි මම මේ පෞද්ගලික දන්නදී පාසල් ළමයි පාරට බැස්සුවානේ හුංගම් විජයබායි අහන්න නිශාන්ත වර්ණසිංහ මහත්තයා තේරපුත්ත ජාතික පාසලේ ඒ කාලේ මහාවිද්‍යාලේ මං කියන්න මම පාසලට යනකොටත් 93 6 වසරට බිත්තිවල ලියලා තිබුණා ජේ.ආර් මරමු කියලා. බිත්තිවල ලියලා තිබුණා වැසිකිළිවල ලියලා තිබුණා රතු අකුරෙන් තාප්පේ ඉස්කෝලේ. මොකද ඒ දකුණේ ළමයි විශේෂයෙන්ම යොමු කරා මේකට. යොමු කරේ අධ්‍යාපන දවල පත්‍රිකාව කියලා. එදත් දරුවෝ ටයර් උඩ ගියා. ඒ දරුවන්ගේ අම්මලට දරුවෝ නැති වුණා. ඔබ දැන් මේ උසස් පෙළ විභාගෙදී කාලකන්ණි වෙනවා වගේ මේ දරුවන්ගේ දෙමාපිය ජීවිත කාලකන්ණි වුණා. හැබැයි ගමනායක මහත්තයාගේ දුව අද ඉන්නේ යුරෝප රටේ. හැබැයි විජේවීර මහත්මයාගේ දුව අද පුතා පක්ෂ නායකයෙක්. ඔය වගේ මහත්මයාගේ පවුල ආණ්ඩුවෙන් බලාගත්තා. ඔව් ආණ්ඩුවෙන් බලාගත්තා. හැබැයි ඔබේ පන්තිය ඇත්තටම ඔබේ පන්තිය. ඔබේ පන්තිය කියන්නේ මගේ පන්තිය. මොකද මම ගොවි පවුලක් කෙනෙක්. මම විශ්වවිද්‍යාලෙ ගියේ උසස් පෙළ විභාගේ. ඒ නිසා මට ආවේගයක් තියෙනවා මේ කරපු වැඩේට. සාධාරණ ආවේගයක්. මොකද ඒ මොහොතේ ඒ විභාගේ මම පාස් වුනේ නැත්තම් මමත් අද අඳගොවි.
මොකද මගේ පරම්පරා 3ක් උඩින් අඳගොවිය. එතකොට ඒක මම කඩාගත්ත උසස් පෙළින්නේ. ඒතකොට කී දෙනෙකුට අහිමි වෙනවද දැන්? දැන් කී දෙනෙකුට අහිමි වෙනවද? ආණ්ඩුවට ඒකට තෙතමන යන්නේ නැහැ. හදවතක් නැති ආණ්ඩුවක්. ඒක අපි දරුවන්ට කියනවා.